හෙලෝ ළමයි ඔයාලට කොහොමද අද vlog එක trip එකක් යන එකක්. ඉතින් trip එක යන්නේ කොහෙද කියලා මම ඔයාලට ඉස්සරහට කියන්න. trip එක යන්න කලින් අපි ඇත්තටම ලෑස්ති වෙන විදිහේ මම vlog videos ගත්තේ නැහැ. මේ යන ගමන් තමයි මම වීඩියෝ කරේ. ඇත්තටම මම තමයි drive කරන් යන්නේ. පොඩි කොටසයි drive කරන් ගියේ. මගේ driving කොහොමද කියලා ඔයගොල්ලෝ කියන්න ඕන. ඉතින් දැන් මේ අපි යන ගමන් තමයි ඉන්නේ. ළමයි අපි යන්නේ බඹර කන්ද ඇල්ල බලන්න. තාමත් මම drive කරගෙන යනවා. ඉතින් විගටම හරි ලස්සන පැත්තක්. අපි නුවර පැත්තට යන්න ඕන බණ්ඩාරලත් පාස් කරලා. ඉතින් ඔය අයියා මට driving කරන්න හැටි කියලා දීදී තමයි යන්නේ. මම පාර මැද යනවා කියලා. එයාට උපදෙස් දෙනවා. ඉතින් මම එයාගේ උපදෙස් පිළි අරගෙන මම පරිස්සමට drive කරනවා. මේ පාරේ නම් වාහන ටිකක් අඩුයි. හැබැයි ඉතින් ලස්සනයි. ඇත්තටම ඉතින් ළමයි බඹර කන්දැල්ල බලන්න ගිය අයත් මේ වෙනකොට ඇති මේ vlog එක බලන. ඉතින් මම දැන් ගිහිල්ලා නැහැ මීට කලින්. මම මේ අයියත් එක්ක ඉතින් ඔය එක කියව යනවා. තව සින්දුවක් දාලා තිබ්බ මම මේ සින්දුවත් පොඩක් කියනවා මේ වෙලාවේ. මේ එයා කියනවා හෙන ඔළුවට අරන් යන්නේ මම මේ මුකුත් කියන්නද මම ඉන්නර මේ වාහනේ දාලා දෙන මියුසික් එක පොඩ්ඩක් අහලා ඒකත් කිය යන්නේ. ඉතින් ළමයි මේක රෝඩ් වීඩියෝ එකක් කියලා නම් හිතන්න එපා. අපි පාර තමයි මේ වීඩියෝ කරලා තියෙන්නේ. ඒ වුණාට හරියම ලස්සනයි. ස්වභාව සෞන්දර්ය පිරි ලස්සන පරිසරයක්. ලස්සන පරිසරයකට තමයි අපි යන්න හදන්නේ. මේ බලන්න වීඩියෝ එකේ පේන්න තියෙනවා ලස්සන ගස් ඒ වගේම අහස. අනිත් එක තමයි මේ පැත්තේ හරියට කඳු තියෙනවා. මේ කඳු පඳි තමයි මම මේ වීඩියෝ කරලා තියෙන. ඔයගොල්ලන්ට පේනවා ඇති. මාරම ලස්සන හරිම කූල්. මේ බදුළු බණ්ඩාරවල පැත්තට යනකොට නුවරඑළිය පැත්තට යනකොට හරිම සීතලයි ඒ දේශගුණේ. ඉතින් අපි දිගටම යනවා. මං ඉතින් අයියව උසවස එක කිය තමයි යන්නේ. යන කැමතිද මම කියනවා වැඩි කියලා හොල්ලත් එහෙම හිතරෙනවා දන්නේ නැහැ. ඒකට එහෙම හිතුවම මට කරන්න දෙයක්වත් නැහැ. බලන්න ළමයි මේ ලස්සන මම හිතා ගන්න බෑ. මම ෆස්ට් ටයිම් යනවා. මට ඇත්තටම අදහ ගන්න බෑ මෙච්චර ලස්සන දේවල් අපේ රටේ තියෙනවද කියලා. ඇත්තටම මේ ඔයගොල්ලෝ ගිහිලා තියෙනවා නම් ලස්සන දන්නවනේ. ඉතින් ගිහිලා තියෙන අය මම ඉතින් ගිහිලා නැති හින්දා හරි ආසාවෙන් යන්නේ කොහොම තැනක්ද කොහොම වෙයිද කියලා. මෙතනින් ළමයි අපි යන්න ඕන බණ්ඩාරවල පැත්තට. ඉතින් මේ පැත්ත බලන ලස්සන කඳුම තමයි ඉතින් මේ පැත්තේ තියෙන්නේ. වෙන දෙයක් නැහැ. ඉතින් අපි යන්නේ බඹර කන්ද ඇල්ලටනේ. ඒකත් කන්දක් තමයි නේද? මම ඉතින් අයියත් එක්ක කියව යාව අවුස්ස තමයි යන්නේ. මට ඉතින් හැම වෙලේකම බඩගිනි හැදෙනවා. ඒ ඉතින් නවත්ත මට කන් දේවල් අරන් දෙනවා. ඒවා ඉතින් මේකේ වීඩියෝ කරේ නැහැ. අපි දැන් ටිකෙන් ටික ඉතින් බඹර කන්ද ඇල්ලට ලං වෙනවා. ඉතින් මේ පාර දෙපැත්ත තමයි ඇත්තරම ගොඩක් ගස් කොළන් තියෙනවා. ගොඩක් ලස්සනයි ඒ පැත්ත. ඇත්තටම දැන් ලස්සන තැනකට තමයි ඔයගොල්ලෝ එක්ක යන්න හදන. අර බලන්න අර කන්ද. වව් ඒක නම් නියමයි. ඇත්තටම මේ හිතා ගන්න බෑ. ඒ තරම් ලස්සනයි. ලයිව් දකින්නකොට මේ වීඩියෝ එක වගේ නෙමේ මාරයි. හරි මාසෙ හිතෙනවා මේ ඉන්න තිබ්බනම් කියලා හිතෙනවා මට නම්. ඇත්තටම ළමයි දැන් වාහනේ යන්න තියෙන කොටස ඉවරයි. දැන් ඉතින් අපි පයින් ඇවිදලා යන්නේ. මේ බලන්න ගොඩක් සෙනග අපි ගිය දවසේ ඇවිල්ලා තිබ්බා. එතන පොඩි ඇලපාරක් යන්නේ. ඒකත් ලස්සනයි. ගොඩක් ලස්සනයි. හැම එකම ලස්සනයි. ඉතින් මට නම් ඉතින් හැම එකම ලස්සනයි. සුන්දරයි. මේ බලන්න. මම ඉතින් දැන් කන්ද උඩට නගින්න ඕන. මේ හැමෝම එක මමත් පොලිමට ඉතින් යනවා. ගල් වල හැපි පොඩක් බිම් බලාගෙන යන්න ඕන. හැමතැනම
ගල් තියෙනවා. පඩි අපි හදාගෙන තමයි යන්න තියෙන්නේ. අයියා ඉතින් මගේ පිටිපස්සෙන් එනවා. මම ඉතින් ඉස්සරහින් යනවා. එහෙම තමයි. ළමයි ඉතින් මේ තියෙන මම ලස්සන ගත්ත ෆොටෝස් වගේක් හල්දුම් මුල්ල මේ තියෙන්නේ බබර කන්ද ඇල්ලේ ෆොටෝස් වගේක් හරිම ලස්සනයි ගොඩක් උසයි මේ ඉතින් මම ලස්සන ෆොටෝස් වලට හිටපු විදිහ තමයි වලට බලාගන්න තියෙන්නේ ඇල්ලත් එක බදි මං හරි පොඩි දැන් ඉතින් ඇල්ල බලලා තව ෆොටෝස් වගේකට මං හිටියා මේ ඇල්ල බලලා පල්ලෙහාට බහින ගම ඊට පස්සේ අතරේ අයගේ ෆොටෝස් වගේක් ගහන්න චුට්ටක් ලස්සනට ඉන්න කියලා මම ඉතින් ලස්සනට ඔය ඉන්නවා ඉතින්. දන්නවා ගෑල්ලා මේ ෆොටෝ ගහන්න යද්දි යන්නෙත් නැහැ. හරි දැන් ඇති කියලා අයියා ඊට පස්සේ මාව ඇදගෙන ගියා නැත්තම් හවස් වෙනවනේ අපිට යන්න. ඊට පස්සේ අපි දවල්ටත් කාලා දැන් මේ ගෙදර යනවා ඉතින් යද්දි රෑ වුණා. දිගටම ඉතින් අපි දැන් ගෙදරට යන්නත් ඕන නෑ. හින්තින් දවල්ට කාපු වීඩියෝස් නම් දාන්න බැරුව ගියා. ඊළඟ පාර මං ඉතින් ඒවත් ඔයාලට පෙන්නන්නම් මොනවද අපි කෑවේ කියලා. දැන් ඉතින් හොඳටම රැයලා ඉරන මහන්සි කාන්ද නැගලා කිලෝමීටර් 100කට එහා මං හිතන්නේ ආ ඩ්‍රයිව් කරා මාත් ඉතින් යාට සපෝට් කරා. එහා පැත්තෙන් ඉඳගෙන කියව ඉතින් ඇතර දැන් දෙන්නට මහන්සි. ඉතින් ළමයි අදට වීඩියෝ එක ඉවරයි. අද vlog එක හොඳයි නම් ලස්සනයි නම් කමෙන්ට් එකක් දාලා යන්න. ආයෙත් දවසක මේ වගේම ලස්සන vlog එකකින් ඊටත් වඩා ලස්සන vlog එකකින් හම් වෙනකන් කින් එන්නම්. බයි බයි.